හෙළ වාස්තු විද්‍යාවේත් තාක්ෂණයේත් කලාවේත් විශිෂ්ට නිර්මාණයක් වන කුට්ටම් පොකුණ ඔබ මට්ටම් කළ ගල් භාවිතා කොට පොකුණ යුගලක් වශයෙන් ඉදිකොට ඇත. කපාරාරාම මූලයේ භික්ෂූන් වහන්සේලාගේ පැන්සුව පහසුව සඳහා ක්‍රිස්තු වර්ෂ 567 සිට 591 දක්වා රජ කළ පළමුවන අක්බෝ රජුගේ අවධියේදී කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස විශ්වාස කරයි. පුන් කලසින් අලංකාර වූ දොරටුවෙන්ද අත්වැල සහිත පියගැට පෙළින්ද යුක්ත වූ මෙහි ඉවුරු වල සිට බදුන් වලින් ගෙන ජලයේ ස්නානය කළ හැකි පරිදි තනා ඇත. පොළොව යටින් වූ නල මගින් පොකුණට සැපේන ජලය පොකුණ පසකින් නැති ගලින් නිම කළ කුඩා බිසෝකොටුවකින් කීප අවස්ථාවකදීම පිරිසිදු වීමෙන් පසු මෙම පොකුණට පතිත වන බව පුරාවිද්‍යාඥයන් පවසයි. සෙනරත් පර්ණවිතාන මහතාගේ අවධියේදී සංරක්ෂණය කර ඇති මෙය අද වන විට අනුරාධපුරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය දිනා ඇති ස්ථානයකි.